මචං මේ රටට බලපෑ අයහපත් කාලගුණේට මේ ආණ්ඩුව වග කියන්න ඕනා. මේ රජය ඉක්මනට පන්නල දාණ්ඩ ඕනා කියලා විපක්ෂය උන් නැහැල කෑගැහුවට. ඇත්තටම කෞද මේ දිටිවා සුලිකුණාටුවෙන් වෙච්ච ජීවිත හානිවලට වග කියන්න ඕන. ටොපියක් කාලා තැන තැන ටොපිකොලේ විසික්කපු මිනිහගේ ඉදං දේශපාලන ඇදුරුම් කංවලට යාළුකම්වලට අනවසර ඉදිකිරිම් කරපු කෙරුම්කාරයෝ අත යටින් ගානක් එනවට ඉදිකිරිම් කරන්න බැරි තැන්වල පවා හොර ඔප්පු හදලා අත්සන් ගහලා දුන්න රාජ්‍ය නිලධාරීන් ඇතුළුව තමන්ව ඡන්දෙන් දිනවන්න උදව් කරපු යාළුවන්ට ඕවනා ජහජරා වැඩක් කරලා දෙන්න දෙපාරක් හිතන්නේ නැතුව රක්ෂිතවල පවා අයිතිය හදලා දුන්න දේශපාලුවෝ පස්සයට වැළලුන හැම ජීවිතයකටම වග කියන්න ඕනා. තම තමන්ගේ හිතට තටිටු කරලා බලන්න. මේ මහා විනාශයට හේතුව රටේ පාලකයගේ වැරැද්දක්ද? ස්වභාව ධර්මයේ වැරැද්දක්ද? නැත්තම් අපි හැමගොම ක්‍රියාකලාපවල වැරැද්දක්ද කියලා. මම දකින විදිහට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය දේශගුණික විපර්යාසය මේ කුණාටුවට ප්‍රධාන හේතුවක්. කුණාටුව ඇතිවුණාට පස්සේ එහි බලපෑම මෙතරම් දරුණු වුණේ අපේ රට ඇතුලේ කරපු පරිසර විනාශය නිසා මිස තබුත්තේගම රම්බණ්ඩගේ කොල්ලගේ වරදක් නිසා නොවන බව 6-4 නොදත් විපක්ෂයේ මහා මොලකරුවන් අවබෝධ කරගත යුතුයි. කදුකරේ අවිධිමත් ඉදිකිරීම නිසා පස බුරුල් වෙලා නායයාම් අවදානම වැඩි වුණා. වනාන්තර විනාශය හා ස්වභාවික ජලමාර්ග අවහිර කිරීම නිසා සුළු වැස්සකින් පවා මහා ගන්වතුර තත්ත්වයන් ඇති වුණා. මේවා අපි විසින්ම හදාගත්ත උගුල්. ඉතින් පැහැදිලි. දිට්වා කියන්නේ හුදෙක් ස්වභාවික ආපදාවක් නෙමෙයි. එය ස්වභාව ධර්මය සහ මිනිසා අතර ගැටුමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්. මෙය අනාගතයේ එන මීටත් වඩා දරුණු ආපදා ගැන අපට ලැබුණු රතු එළියක්. අපි දැන්වත් පරිසරය ගැන මීට වඩා හිතමුද? ඔබ මොකද හිතන්නේ? හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාපල්ලා.